කොහොමද අද සිකුරාදා දවසක්. අද වීඩියෝ එකේ විශේෂත්වය තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා ඉගෙන ගන්න ගමන්, වර්ක් කරන ගමන් ඕනම සිටුේෂන් එකක ඉන්න ඔයාට මාසෙකට 50000කටත් වැඩි ආදායමකට යන්න පුළුවන් ඉන්කම් මෙතඩ්ස් ටික. අංක 1 තමයි විනාඩි 2 3 අතර හදන්න පුළුවන් සිංහල AI වීඩියෝ. අංක 2 ටයිප් සෙටින්ග්ස්. අංක 3 Canva graphic design. අපි මුලින්ම බලමු සිංහලෙන් හඬ කවන AI වීඩියෝස් වලින් කොහොමද earn කරන්න කියලා. දැන් ලංකාවේ Facebook pages වලින් earn කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. මේ ස්ක්‍රීන් එකේ පේනවා වගේ Facebook, TikTok, YouTube කියන platform තුනේම short AI videos, long AI videos මේ දවස්වල viral යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ videos හදන්න. ඒකට එකම එක සයිට් එකයි ඕන වෙන්නේ. මම මේ සයිට් එක ගැන කියලා මීට කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ තමයි Flow. Flow වලින් ඔයාලට පුළුවන් සිංහලෙන් හඬ කවලම වීඩියෝ එකක් හදාගන්න. ඒ වගේම තමයි මේ සයිට් එක ඇතුලේ ඔයාට සිංහලෙන් chat කරලා prompt එකක් හදාගන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය වීඩියෝ එක, ඔයාට අවශ්‍ය image එක සිංහලෙන් chat කරලා prompt එකක් විදිහට ඔයාට හදාගන්න පුළුවන්. English knowledge එක අඩු කෙනෙක්ට උනත් මේ site එක හරහා ලස්සන videos, AI videos generate කරගන්න පුළුවන්. ඔයාට mobile phone එකකින් උනත් මේ site එකේ වැඩ කරලා AI videos generate කරගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල viral යන මේ වගේ AI videos හදලා ඔයාගේම Facebook, TikTok page එකක upload කරලා ඔයාට මාසෙකට හොඳ income එකක් ගන්න පුළුවන්. ඊළඟ earning method එක තමයි type setting. type setting ගැන මම හැමදාම කතා කරලා තියෙනවා. අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ මම AI use කරලා type settings කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට ඉස්සරට වඩා වේගෙන් ලේසියෙන් ෆෝන් එකක් උනත් use කරලා type setting කරන්න පුළුවන්. Gemini, ChatGPT වගේ සිංහල support කරන AI tool එකක් use කරලා type settings ගැන කිසිම දැනුමක් නැති ඔයාට උනත් මේක කරන්න පුළුවන්. ඔයාට lap එකක්, computer එකක් තියෙනවා නම් වඩාත් පහසුයි. නමුත් mobile phone එකක් use කරලා වුණත් සාමාන්‍ය ප්‍රමාණයකට type settings job කරන්න පුළුවන්. example එකක් විදිහට ඔයාට assignment එකක්, tute එකක් හදාගන්න customer කෙනෙක්ගේ request එකක් ආවොත් එයා type වෙන්න ඕන කරුණු වල photos ටිකක් විතරයි නම් දාලා තියෙන්නේ. එතකොට ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඒ photos ටික Gemini වලට upload කරලා ඔයාට අවශ්‍ය මොන වගේ tute type එකක්ද, මොන වගේ දෙයක්ද කියලා description එකක් හදලා full details එක්ක prompt එකක් create කරලා සේරම details ඇතුළත් කරලා generate කරලා ඉල්ලන්න. ඒ generate කරද්දී ඒ tute එක ඔයාට ඕන document type එකත් එක්කම ඉල්ලන්න. ඒ කියන්නේ Word document එකක්ද, PDF එකක්ද, නැත්නම් ඒ දෙවිදියටම ඔයාට generate කරලා ඕනි කියන එක prompt එකට දාන්න. හරිම සරලයි. මෙතනදී 100% ඔයාට අවශ්‍යම දේ නොලැබුණොත් ඔයාට ඒ වැරදි වෙච්ච තැන් නැවත නිවැරදි කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඒ නිවැරදි වෙන්න ඕන තැන් ඔයාගේ අතින්ම නිවැරදි කරගන්නත් පුළුවන්. එතකොට ඔයා මහන්සි වෙලාව අරගෙන එක දිගට keyboard එකෙන් type කරලා නෙමෙයි මේක හදලා තියෙන්නේ. ඔයා විනාඩි 2-3ක් වගේ පොඩි කාලයක් අරගෙන තමයි මේ type setting වැඩේ කරලා තියෙන්නේ. එතකොට ඔයාට තියෙන්නේ අඩුපාඩු වෙලා තියෙන දේවල් ටික හදාගන්න විතරයි. මේ විදිහට type settings කරන්න පුරුදු වුණොත් ඔයාට දවසට ලොකු ප්‍රමාණයක් earn කරන්න පුළුවන්කම සැලසෙනවා. ChatGPT, Gemini වගේ සිංහල support කරන AI tool පාවිච්චි කරන්න මේ වැඩේට වඩාත් ලේසි. එතනදී ඔයාගේ කාලෙත් ඉතුරු වෙනවා. තුන්වෙනි method එක තමයි Canva graphic design. Canva කියන්නේ design ගැන ලොකු දැනුමක් නැතුව වුණත් design එකක් කරගන්න පුළුවන් platform එකක්. Canva app එක හරහා ඔයාට mobile phone එකක් උනත් use කරලා design කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් Canva වලට AI support කරන නිසා ඔයාට අවශ්‍ය design එක හදාගන්න තවත් ලේසි වෙලා තියෙනවා. posters, banners, CV, videos, photo editing, presentation, websites මේ ඕනම එකක් ඔයාට ලොකු දැනුමක් නැතුව වුණත් Canva හරහා කරගන්න පුළුවන්. අද වෙනකොට මේ ඩිසයින් සයිට් එකෙන් ලොකු ආදායමක් හොයන අය ඉන්නවා. එක්සැම්පල් එකක් විදිහට මේ ෆොටෝස් බලන්න. මේවා මම Facebook එකෙන් Canva design jobs කියලා සර්ච් කරලා හොයාගත්ත ඒවා. මේ හැම එකකම Canva පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට ගෙදර ඉඳන් උනත් work කරන්න පුළුවන් job opportunities තියෙනවා.
ඉතින් ටෙම්ප්ලේට්ස් පවා තියෙන මේ සයිට් එකේ වැඩ කරලා ඔයාට විවිධ පැතිවලින් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉගෙන ගන්න ගමන් ඔන්ලයින් ජොබ් එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට Canva පිළිබඳ සාමාන්‍ය දැනුමක්වත් තියෙනවා නම් ඔයාලට හොඳ ජොබ් ඔපචුනිටිස් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේම ඩිසයින්ස් මාකට් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම Canva ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරලා හදපු ඩිසයින්ස් ටික. ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවලත් Canva ඩිසයිනර්ස්ලාට ඕන තරම් ජොබ්ස් තියෙනවා. Canva ගැන දන්නේ නැති කෙනෙක්ට ඕන තරම් YouTube එකේ ටියුටෝරියල්ස් තියෙනවා. ඒ වගේ එකක් දෙකක් තුනක් බලලා ඔයාම අත්හදා බලනකොට ඔයාට Canva ගැන අවබෝධයක් ඉක්මනටම හම්බ වෙනවා. ඉතින් මම අද කිව්ව මේ ඉන්කම් මෙතඩ්ස් 3 පාවිච්චි කරලා ඔයාට ඉගෙන ගන්න ගමන් වුණත් කෙටි කාලයක් පාවිච්චි කරලා ස්ථාවර ආදායමකට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.